තේ එකක් හදන්නකෝ. මොකයි මේ අද උදේ පාන්දරම අවදි වෙලා? මතකයි අර මගේ යාළුවෙක් හිටියා මුස්ලිම් යාළුවෙක් මල්වානේ. ඒ අර මෙහෙ නෝයි කිව්වනේ. අම්මේ මගේ යට කල්සම් නෑ නෝ. ඔහෙ දැක්කේ? ඔයයිගේ ඇඳුම් ඔයයිගේ අල්මාරියෙමනේ ඇත්තේ. What is it? Matta. Amma video ට්ටය. එක ටිකට් එකයි තියෙන්නේ. ඔන්න මත්තා එක ටිකට් එකයි තව තියෙන්නේ. රුපියල් 40ට කෝටි 20ක් ගන්න. දැන් අදිනවා. ගන්න. දැන් අදිනවා කියව මල්ලි දෙපැත්තටද? දෙපැත්තට නෙමෙයි මහත්තයෝ රුපියල් 40ට කෝටි 20ක් දෙන්නේ. ගන්න. එක ටිකට් එකයි තියෙන්නේ. නා දෙන්නකෝ. මල්ලි මේක ඇදෙනවනේ සුවරකට. දැන් ඇදෙනවා. දැන් 40ට කෝටි 20ක් නේ. කෝටි 20ක් දෙනවා. මං උඹට හම්බෙන්න නෑ. හරි. හම්බුනේ නැත්තම් එන්න. Hello. සපුමල් ඒක බොරුනේ කිව්වා ඔයා. ටවුන් එකේ ඉඳලා ගෙවල් පහයි තමා කිව්වා. මම දැන් කිලෝමීටර් 5ක් විතර තමා ආවා සපුමල්. තාම නෑනේ ගේ ඔයාගේ. පල්ලේ ගාවින් දකුණට දැම්මනම් ගෙවල් පහයි. ඔහොම වරේ. කොයි? දකුණටද? ඔව් දකුණට දාලා කෙලින්ම වරේ. ආ. තවත් මීටර් 100ක් තියෙනවා. නෑ 100ක් නෑ. පරි මොන 100ක් තියෙන්නේ. ආ. මහත්තයා ටිකට් එකයි තියෙන්නේ රුපියල් 40ට කෝටි 20ක්. මහත්තයා රුපියල් 40ට කෝටි 20ක් මහත්තයා අදා දිනවා ගමු. ටිකට් එකම අදා දිනවා. එපා මට ඕනේ නෑ. සල්ලි දෙයියන්ගේ සල්ලි අත්ති ලගුවයි දලාලි ඒක කොහොමද විශ්වාසය මේ දවස්වල වැඩි කියන්න මාට්ටෝ කරන්න නැටි කරන මේක කරන්නේ මේ දවස්වල මක්ක කරට හොයන්න යනවා ඔය නම් මේ බලා දෙගෙන ඉන්න බෑ මට කොහේ යන්නේ කිරිවැල් ලැඹෙඩෙක්කු කණේ ගහගෙන අනේ අප්පා මේකට කිරිවැල් ලැබෙගුවා මේකට හෙඩ්ෆෝන් තමයි කියනවා මුදලාලි ඒක නෙවෙයි ඔය කොහේ යනවා කිව්වේ මගේ යාළුවෙක් තමයි ඉන්නවා මුදලාලි මෙහෙ මං එහෙ තමයි යනවා හොඳ වැඩි මේ මුස්ලිම් අය නෑනේ ඇයි මුදලාලි එහෙම කියනවා සිංහල යාළුවෙකුට මුස්ලිම් යාළුවෙක් ඉන්න බැයිද මට මොනවයි ඕනේ මුදලාලි මට දෙන්නකෝ මේ චීස් පෙට්ටියක් හට්ටිකේ ඒව නම් මෙහෙ නෑ මට්ටෝ ඒක බොරු කියන්න බා මුදලාලි ඒක අතන තියෙනවා අර තියෙන්නේ හට්ටිකේ එලහරක කුක්කු පෙට්ටියක් ඒක අනේ මන් දන්නේ නැහැ මුදලාලි ඔයාලගේ භාෂාව නම් ගන්න දෙයක් නැහැ අප්පා මුදලාලි තව 7 බෝතලෙකුත් දාන්න අයියෝ මන් දන්නේ නැහැ මුදලාලි අර ෆ්‍රිජ් එකේ තියෙන්නේ ශත ගාලා තියෙන්නේ ශත ගාලා UP කියලා ගාලා තියෙන්නේ ඊයේ බෝතලේ අරන් දෙන්න බීම බෝතලේ 7
හතක් බෝතලයක්. ගන්න මහත්තයා පිට් එකේ තියෙන. ඉදලාලි අර ෂමන්ටින් පාක් දෙන්න. කූරිය බෑ. මේකනේ මහත්තයා. සරි ඕක තමයි. ඕකෙන් පාක් තමයි ඕන මුදලාලි. ඉදලාලි මට කේක් කිලෝ එකකුත් ඕන. කේක් ඔය කොහෙරි කමන්නේ බල්ලා ගන්නකො තියෙන තැනකින්. කේක් නෙවෙයි මහත්තයෝ. පුළුම් බම්බු. මහත්තයෝ ගාන 3500. සරි. ඒක නෙවෙයි මුදලාලි. මේ ෆ්‍රයිඩ් රයිස් එකක් කොහොම ගන්නව? මගේ කඩේ තියෙනවා නම් පෙන්නන්න මන් දෙන්නම් මේ තියෙන ඕන බඩ කඩਿੱත්වා. ඒක මේ කඩේ නෑ මුදලාලි. ඒවා හොටල් වල තමයි තියෙනවා. එයි මුදලාලි අර බත් වලට කැරට් ලීස් පිටර දාලා තාච්චි හදනවා. දැකලා නෑ. කාලා නෑ රයිස්. හොඳ වැඩේ. අර උඩ දාන බද්ද පතකට ලොකුවට බෝඩ්ඩයක් දාලා දෙනවා ඉස්සර අන්දේ මාතර හොටෙල් කියලා. ඒකෙන් ගන්න පුළුවන්. සරි මත්තයා. අපි ගිහින් එන්නම්. ನಾನು පොයිඩු වාරේ. හොඳ වැඩේ. ආයවත් එන්න ඕදේ. යකෝ මුතාවම නෑ. අන්තෝනියෝ බුදුදාස් මහත්තයා පරණ යාළුකම අලුතිනහම ජීවිතේ ඔය මේ මොනවා කියන්නේ හොඳ වැඩේ. අම්මේ මෙන්න මෙයා ඇවිල්ලා. ආනේ අර්ෂාත් පුතා ඇවිල්ලා. ඔයා හිටියට වඩා කෙට්ටු වෙලානේ. කෙට්ටු යන තමා. ඉස්සර බෝලේ වගේ හිටියානේ. ඒක නම් ඇත්ත තමයි ඇන්ටි. සෑහෙන කාලයකට පස්සේ දැක්කේ. ඔය මූණට මක්කයි උනේ පුතේ? මට අර චිකන් පොක්ස් වෛරස් හැදුනානේ. ඒකේ කැලරි තමයි තියෙනවා ඇන්ටි. මක්කයි පුතේ අර කියන්නේ? ඒ අයට දෙයියන් ඉඳ හැදලා කියලානේ කියන්නේ. මේ පාර අවුරුද්දට ඉඳලම යන්න ඕන හොඳේ. සපුමලුත් ඒක තමයි කියනවා ඇන්ටි. අපිත් ආසයි අවුරුදු කොයි වගේද බලන්න. ඒක අපිලාට අවුරුදු නෑනේ අප්පා. ආනේ අර්ෂාත් අයියා. මේ පාර අපිත් එක්ක අවුරුදු සමරමු හොඳේ. සප්මල් මේ ළමයාව එක්කන් ගිහිල්ලා ඔබොස් එකක් දාන් එන්න. අහන්සිට ඇතිනේ බස් වල ඇවිල්ලා. අර්ෂා කියමු. මේ වරෙන් යන්න. ඒ අර්ෂා මෙන්න මේ වරෙන් නැගතර ළඟයි. ඊට කලින් නාල කාලෙමු. නැත්තම් හොඳ වැඩේ වෙන්නේ. ඊයේ මොකද බං? නැගතින් පස්සේ කණ්ඩ වල මොකුත් බෑ හොඳේ. ඊයක නැගතෙන් පස්සේ ගාවොත් කැවෙන්නේ නැද්ද බං? අපේ සිංහල අවුරුදු වල සිරිත් කියලා දෙයක් තියෙනවනේ. තේරුණේයි? තේ මොනගතේට ළඟයි නාල කාලේ ඇස්ති වෙන්න. සපුමල් ඊයක මොකද්ද බං? මොනගතේ? නොනගතේ පුණ්‍ය කාලේ. ඊයේ පාර පුණ්‍ය කාලේලු මොනා බං කියනවා? කට පුණ්‍ය කාලේ නෙවෙයි බං පුණ්‍ය කාලේ. ඒ වෙලාවට සීල වැඩත් කරලා පින් වැඩ කරනවා. ඊයේම ගලාම මොනවා ලැබෙනවා බං? ඔය ඇයිට ඒ පඬිතුකම් වලින් වැඩක් නැහැ නෝ. වරෙන් යන්න නාල කාලෙමු. ආනේ අක්කලත් දෙනවා. කජ පිටන් අන්න කවුරුදු බකල හුලන් කෑරිය මංගල්ලේ සුරි කෑරිය මංගල්ලේ. මල් වානේ වතුර වගේද මාතර වතුර සැපනේ. සැප අප්පා. සීතල වතුර පොඩ්ඩා.
ඒක කියලා අරින්න තිබ්බනේ අප්පා. මම බය වුණා අප්පා. මොනයි කියන්නේ හොඳ වැඩේ සමා වෙන්න ඕනේ හොඳේ. ඒක නෙවෙයි මම මේ ළඟදී පොතක් කිව්වා. චා ඒ මොකද්ද අප්පා? අරක්කු බොන්න හොඳ නැහැ කියලා පොතක්. ඉතින් ඉතින් මන්න වැත්තුවා. අරක්කු බොන එක නෑනෝ පොත් කියවන එක. චා ඒක මිසක් නැත්තම් තනියම තමා බොන්න වෙනවා. ශප්පුමල් මොකද මේ රතින් අදානවා හැමෝම? දැන් පරණ අවුරුද්ද ඉවරයි. දැන් පරණ දේවල් ඔක්කොම මතක කරලා අලුත් මිනිහෙක් වගේ අලුත් අවුරුද්දට යන්න ඕනේ. හොඳ වැඩේ. ඒක අද නෙවෙයිනේ බං. ජනවාරි පළවෙනිදා තමයි අලුත් අවුරුද්දක් එනවා. ඔය ඇටේ පඬිතුකම් වලින් ගොඩක් නැහැනෝ. අරසත් අලුත් අවුරුද්දකට ඉවරයි. ඉතින් මට මොනවා කරන්න කියනවා? ඉතින් ඔයයි පිස්සු කෙලින් නැතුව වැඩල්ලන වෙලාවට ඔයයි කැමති දෙයක් කරන්න මම නම් පොතක් කියවනවා. ඊළඟට තියෙන්නේ කණිසු කරන්න. ඒක කොහොම කරනවා? උඹට කවුරු හරි දෙයක් කිව්වොත් හරි කරොත් හරි උඹත් ඒකම කරපන්. හොඳ වැඩේ. අපිත් තමයි මත් දාගන්න. අනේ මන් දන්නේ අප්පා. කැරිය මංගල්ලේ සුරි කැරිය මංගල්ලේ ඒ අර්ථත් දැන් වැඩල්ලන නැකද ඔයාට මතකයිනේ මං කියපෙව්වා අම්මලත් අරේ වැඩල්ලනවා අපිත් මේ වැඩල්ලමු මන්නම් පොතක් කියනවා හොඳේ ඊයට ගිය දවස ඕක පතන අඩවියේ හත්වලා මේ මක්කයි ඔය මරන්නේ වැඩ තමා අල්ලනවා. සබත්තු වේදරයි වැඩ අල්ලන්නේ. ඒක තමා රස්සාව. සබත්තු කොම්බැලමලේ තාත්තයි නේද? හොඳ වැඩේ. දැන් ඔය වැඩ ඇල්ලුවා ඇති යමන් කන්න. ශරි. හර්ෂා උතුර බලන්න කන්න දින්න හොඳේ. ඒක උතුර කොයි තියෙනවා? මේ පැත්ත වාහේ මේ පැත්ත බලන්න කාපම් හොඳ වැඩේ. නෑ යේ මාතරාව. ඔව් අප්පා. Asatay. Subalit tahun kaya. ඒක ඉෂේම ඒවා මල්ලි. ඒ මොනයි කරන්නේ? ඒක ඔයා තමා කිව්වප්පා. පොඩි එකා මට වැන්දා මම පොඩි එකාට වැන්දා. ගන්නු දෙනු. පිස්සු ගලන්නද මෙන්න මේ වරින් යන්න අඩියක් ගන්න. සුරි කැරිය මංගල්ලේ